ආයිබෝවන් කියලා පිළිගන්නවා අලුත් වගා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ මගේ යාළුවෝ හැමදෙනාම. අදත් මම අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලට පේනවා ඇති මම මේ අරන් තියෙන්නේ ඕකිඩ් අතු ටිකක්. මේකේ කොහොමද පහසුවෙන් මුල් අද්දවා ගන්න කියලා දෙන්න තමයි මම අද හදන්නේ. ඔයාලා ටිකක් සාමාන්‍යයෙන් මෝරපු ඕකිඩ් දඬු කෑලි ටිකක් හොයාගන්න. හොයාගෙන ඉස්සෙල්ලම ඔයාලා මේ මෙන්න මේ තියෙන සුදු පාට මේ අතු මේ ටික පොඩක් සූර ගන්න. මේ ටික සුදු පාට ටික ඉවත් කරගන්න. ඉවත් කරගෙන ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඉතාමත් පහසුවෙන් පැල කරගන්න පුළුවන්. ඔයාලට ඇත්තටම මුදල් දීලා ඕකිඩ් පැල සල්ලි වලට ගන්න ඕනේ නැහැ. ඉතාමත් පහසුවෙන් පැල කරගන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් පැලවෙන ශාකයක් තමයි මේ ඕකිඩ් කියන්නේ. ගොඩක් අය සල්ලි දීලා තමන්ගේ මුදල් වියදම් කරලා මේ පැල ගන්නවා. එහෙම අවශ්‍ය නැහැ. ඔයාලට පහසුවෙන්ම මේ වගේ දඬු කෑලි කීපයක් අරන් ඇවිල්ලා ගෙදරම පැල කරලා හදා ගන්න පුළුවන්. ඕන මේ ආකාරයට මම සුද්ධ කරගත්තා. ඔයාලට පේනවා ඇති. මේ සුද්ධ කරගත්තට පස්සේ අපි මේ දඬු වල අපි මේවා කපන්නේ පුරුක් දෙක වගේ තියෙන පොඩි කෑලි වලට අපි කපා ගන්න ඕන. මම ඉස්සෙල්ලා මෙතනින් කැපුමක් යොදනවා. ඔන්න ආකාරයට. ඊට පස්සේ මේ පුරුකයි මේකයි තියලා මෙතනින් ආයෙ එකක් කපා ගන්නවා. මේ වලට පේනවා ඇති. පුරුක් දෙකයි. සම්පූර්ණ පුරුක් දෙකයි තියෙන්නේ. මේකෙත් මෙතන පුරුකයි තියෙදි මේ හරිය මම කපා ගන්නවා. ඊට පස්සේ ඔයාලට කියන්න ඕන ඔයාලා මෙන්න මේ වගේ අතු කෑලි ගන්න එපා. මේ ඔයාලට පේනවා ඇති. මේව වේලිලා තියෙන්නේ. මේව පැල කරගන්න අමාරුයි. මේ හං වෙලා වගේ. ඉතින් මේ වගේ ඒවා අයින් කරලා මේ වගේ හොඳට කොළ පාට තියෙන අතු කෑලි ගන්න. මේකත් එච්චම සාර්ථක නැහැ. මේ වලට පේනවා ඇති. මේ හං වෙලා තියෙන්නේ. අපි ඒව ඉවත් කරගමු. ඊට පස්සේ මේ අතු කෑල්ලත් හොඳයි. පුරුක් දෙකක් ගන්න පුළුවන්. මේ ආකාරයට කපලා අපි ඒකත් සූරගමු. මේ සුදු පාට වේලිච්ච පොත් අපි අයින් කරගන්නේ. මේ ආකාරයට අපි සුද්ධ කරගත්තා. ඊට පස්සේ මේකෙත් අපිට ගන්න පුළුවන් අතු කෑලි දෙකක්. අපි මේකත් මේ ආකාරයට සුද්ධ කරගමු. අපි මේ සුද්ධ කරන්නේ ඇත්තටම මේක මේ පිට පොත්ත වේලිලා තියෙන්නේ. එතකොට මේක මේ වේලිච්ච ටික තමයි අපේ මේ පැල කරන්න ගියාම අපේ කොහොබත් මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ. ඒක නිසා තමයි අපි මේක සුද්ධ කරලා අලුත් පොත්තක් තමයි අපි මේකට මේ එතකොට මේ කොහොබත් එක සම්බන්ධ වෙන්නේ. නැත්තම් මේ වේලිච්ච පොත්ත තියනකොට ඒක දිරලා ඊට පස්සේ තමයි ආයෙ පැලවෙන්න පටන් ගන්න. ඒක නිසා අපි මේ පොත් ඉවත් කරගත්තම අපිට ඉක්මනට පැල කරගන්න පුළුවන්. අපි මේකත් දැන් කොටස් කරගමු. පුරුක් 1යි 2යි මෙතනින් ඉවත් කරගත්තා. ඊට පස්සේ මේ කොටසත් අපි මෙතනින් ඉවත් කරගන්නවා. මේ වගේ ලා කොටස් අරන් වැඩක් නැහැ, පැලවෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙන්න මේ අතු කෑලි ටික තමයි පැල කරන්න හදන්නේ. දවස් 3ක් විතර වතුරේ දාලා මෙන්න මේ ආකාරයට පොල්ලෙලි මේ වලට පේනවා ඇති. දවස් 3ක් විතර මේක මම වතුරේ පල් වෙන්න ඇරියා. මොකද මේවයි තියෙන කහට ගතිය සහ අම්ල ඉවත් වෙන්න. ඔයාලත් කෙලිම පොල්ලෙල්ලක් ගන්න එපා. මේ වතුරේ දාලා දවස් 3ක් විතර පල් කරලා ගන්න. ඊට පස්සේ මේ වලට පේනවා ඇති මේ කොහු කෑලි ටික. මේකත් මම වතුරේ දාලා තියලා තියෙන්නේ. ඊට පස්සේ කරන්න ඕන ඔයාලට කොහොබත් තියෙනවා නම් ඉතාමත් පහසුවෙන් මේක කරගන්න පුළුවන්. මම කොහොබත් නැති නිසා මෙන්න මේ ආකාරයට කොහු ටිකක් අරගෙන ඒ ටික හොඳට ඉරලා පොඩි කෑලි වලට මම මේකට දා ගන්නවා. ඔයාලට පහසුවෙන් මේක කරගන්න පුළුවන්. මම ඉක්මනට කියලා දෙන්නේ. මේ පුංචි දේවල් සල්ලි දීලා කඩවල් වලින් පැල ගන්න අවශ්‍ය නැහැ. මේ පොඩි දෙයක් Tamanට ගෙදරම කරගන්න පුළුවන්. ඔන්න මේ ආකාරයට දාලා මම මේක හොඳට තද වෙන්න ඊට පස්සේ මේක ගැට ගහ ගන්නවා.
මම ඒකට අරන් ඔයාලට මේකට කොහුලණු කෑල්ලක් හරි රෙදිපටි කෑල්ලක් හරි ගන්න පුළුවන්. මම මේකට මෙන්න මේ බයින්ඩින් කම්බිය තමයි අරන් තියෙන්නේ. අපි මෙතනින් අරගෙන මේක ගැට ගහගමු. මේක ගැට ගහගනිද්දී ඔයාලට පුළුවන් පොඩි මෙන්න මේ වගේ මෙතනින් පොඩි කැපුමක් යොදා ගන්න. මොකද නැත්තම් කම්බිය හරියට හිටින්නේ නැහැ. ලිස්සලා යන නිසා මම ඒ නිසා පොඩි මෙන්න මේ වගේ කැපුමක් යොදා ගන්නවා. මේ පැත්තට සමානව මේ පැත්තේ. මේ පැත්තට අපි ඒක ආකාරයටම කැපුමක් යොදා ගන්නවා. ඊට පස්සේ අපි මේක ගැට ගහගමු. ඉතින් යාළුවනේ ඔන්න අපි මේ ආකාරයට ගැට ගහලා හදාගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ අපි සකස් කරගත්තු දඬු කෑලි ටික මේක මෙන්න මේ වගේ තියාගන්න. මුකුත් වෙන කරන්න දෙයක් නැහැ. කොහොබක් තිබ්බනම් ඉතාමත් පහසුයි. මෙන්න මේ ආකාරයට දඬු කෑලි ටික මේක තියාගන්න. තියාගෙන හෙවණ තියෙන ස්ථානයක මේක තියලා ඊට පස්සේ ඔයාලට තියෙන ජල සම්පාදනය ලබා දෙන්න. ඊට පස්සේ මාසයක් විතර යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක කොහොමද පැලවෙන්නේ කියලා. ඊට පස්සේ අපිට මේක අරගෙන වෙන ස්ථානයක පෝච්චියක පැල කරගන්න පුළුවන්. නැත්නම් පොල් එල්ලක් තියලා ගහට තියලා බැඳලා ඒ ආකාරයට සකස් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මම ඊටමත් කෙටියෙන් සරලව ඔයාලට කියලා දුන්නේ මේ ඔකිඩ් දත්තා පැල කරගන්න විදිය. ඕනම ඔකිඩ් දත්තා මේ ආකාරයට ඔයාලට පැල කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අලුත් වගා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න පළවෙනි වතාව නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ වැදගත් වීඩියෝ අපි දිගටම ගේනවා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.